අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවනු ලැබුව අවස්ථාවේදී සැකකරු විසින් වෛද්‍යවරියට සිදුවූයේ අතවරයක් නොවන බවත් සිදු වූ ලිංගික ක්‍රියාව බලහත්කාරයෙන් නොව කැමැත්තකින් සිදුවුවක් බව ප්‍රකාශ කිරීම නිසා අනපේක්ෂිත තත්ත්වයක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ මහතාට නියෝග කර තිබෙනවා. එමෙන්ම සැකකරු විසින් ගල්නෑව පොලිසියේදී තමන්ට ක්‍රූරතර වද හිංසා පැමිණූ බවටද අධිකරණයේදී කරුණු ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයේද විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය දැක්වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා අධිකරණයේ අවසරය ලැබුණු පසු ඉහත කරුණු හෙළි කළා. කෙසේ වෙතත් වෛද්‍යවරිය සම්බන්ධව සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ විමර්ශන නොමග යැවීමේ අරමුණින් බව.